මාලිමාව රැකගමු අපි ගන්නේ පට්ටගේමක් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ මිස්ටර් කොත්තු කියන චරිතය ඔයාලා දන්නවා දැන් හැමෝම කතා බහට ලක් වෙනවා වැඩ කරන සේවකයන්ට පහර දීලා මු කුණුවරප කියලා මු අමුතුම ගේමක් මෙතන ගහගෙන වැඩ කරන් කියලා තියෙන්නේ. ඉතින් මූම කියනවා මේ වීඩියෝ වල අපිට මට පාඩුයි දවසට සේල් මෙච්චරද යකෝ මට පාඩුයි කොඹලා මේ සේල් දාන්න නැද්ද මට පට්ට පාඩුවක් වෙන්නේ කියලා මූම කියනවා. ඉතින් උඹ එහෙම කියලා උඹ අනිත් දවස් පැත්තට තව මේ අවුට්ලට් එකක් ඕපන් කරනවා. ඉතින් ඒකෙන්ම තේරෙනවා මේ සල්ලි කොහෙන්ද කින්ද මන්ද කතන්දර ටික මිනිසුන්ට තේරෙනවා. ඉතින් මිනිස්සු මොඩියෝ සමහර ඉන්නවා කැටයම් ලියනවා. අනේ අපේ කොත්තු අයියා පව් අනේ මෙහෙම කියලා මේ එයා දානෙවුන් ඉන්නවනේ. ඒ වගේ අර හිත හදනේ කමෙන්ට් වලින්. ඒ වගේම හිටියන් පස්සේ ඉතින් මේ මුන් වගේම ගොඩක් උඩ යනවා. හරිද? මේ වැඩ කරන උන්ට පුකට පයින් ගහගෙන වැඩ අරන් තියෙන මු. දැන් තමයි ඉතින් කට්ටිය එඩියට දාන්නේ. සමහරක් කොල්ල පුක දීගෙන වැඩ කරගෙන ඉන්නවලු. ඉතින් සමහරක් කියනවා. සමහරක් ආයතන වල අයිතිකාරයන්ට කියන්න පුළුවන් ඔන්න මේක වීඩියෝ එක ෂෙයා කරන්න පුළුවන්. ඔන්න අපි කමයි යකෝ උඹලට මෙහෙම වැඩ ගන්න නැත්නම් මෙහෙම බලන්න මිස්ටර් කොත්තු වැඩ කරන් තියෙන ඉතින් කොල්ලොන්ගේ. ගගහ වැඩ කරන් තියෙන. ඉතින් මිස්ටර් කොත්තු කියන්නේ සතෙක් කියලා අපි මුලින්ම අපේ channel වල දාලා තිබ්බා. ඇත්තටම ඉතින් මුල සතෙක් තමයි. ඉතින් පේනවා ඉතින් සත්තුනේ ඉතින් මිනිසුන්ට ඔය විදිහට සලකන්නේ. ඉතින් ඔයාලටත් මේ ගැන හිතනදා. ඉතින් ඔය සතා වොන්න දැන් පොලිසියට අත්අඩංගුවට ගන්න හදන්නේ සතා පැනලාලු ඉන්නේ. පොලිසියටම පගාව දීලා පොලිසිය අල්ලන් ඉන්නේ. ඒක මුලින්ම කියන්න ඕනේ. පොලිසිය මුගේ කොත්තු කානවා. මාර කෑමක් කන්නේ, පට්ට රසෙන් කන්නේ. ඉතින් වලට පේන මේ වීඩියෝ වල කොල්ලන්ට ගහන විදිය. ඉතින් ඔබටත් මේ ගැන හිතන අදහස පහතින් දක්වන්න අමතක කරන්න එපා. මාලිමාව රැකගමු අපි ගන්නේ පට්ටගේමක් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.